ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් බලමු Truthy 5 Star PS Pro ඔයාලගේ account එකට අදාළව ඔයාලගේ profile එක සහ invoice printing logo එක change කරගන්නේ කොහොමද කියලා. ඉතින් මුලින්ම මේ දකුණු පැත්තේ තියෙන icon එක උඩ click කරන්න. ඊට පස්සේ my profile වලට යන්න. මෙතනදී ඔයාලට පුළුවන් ඔයාලගේ company business name එක change කරගන්න. ඒ වගේම email එක change කරගන්න. ඒ වගේම මේ profile picture එකේදී මේ browse කියන එක උඩ click කරලා ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය profile එක select කරගන්න. ඊට පස්සේ ඔයාලට password එක change කරගන්න අවශ්‍ය නම් ඔයාලා දැනට use කරන password එක, ඒ වගේම අලුත් password එක, ඒ වගේම confirmation password එක අලුතෙන්ම ගහපු password එක මෙතන type කරලා මෙතන save changes දෙන්න. ඉතින් දැනට අපිට profile picture එක විතරයි වෙනස් කරගන්න අවශ්‍ය. ඒක නිසා profile picture එක මෙතනින් browse කරලා file එක select කරලා මෙතන save changes දෙන්න. හරි. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් profile එක මෙන්න මේ විදිහට change වෙලා තියෙනවා. හරි. ඊළඟට අපි බලමු ඔයාලගේ invoice එකට අදාළ logo එක change කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ වම් පැත්තේ menu එකේ තියෙන පල්ලෙහාම තියෙන settings උඩ click කරන්න. ඊට පස්සේ මේ settings window එකේ තියෙන general settings උඩ click කරන්න. හරි. මෙතනදී ඔයාලට ඔයාලගේ invoice එකේ print වෙන details change කරගන්න පුළුවන්. ඉතින් මෙතනට ඔයාලට අවශ්‍ය නම් email එකක් දෙන්න පුළුවන්, VAT GST title එකක් දෙන්න පුළුවන්, ඒත් එක්කම VAT number එක දෙන්න පුළුවන්. ඒ වගේම sale rounding option එකේදී ඔයාලට පුළුවන් ඔයාලගේ prices show වෙන විදිය change කරගන්න. ඒ වගේම product profit option එකේදී ඔයාලට පුළුවන් ඔයාලගේ profit එක base වෙන්නේ මොන විදිහටද කියන දේ change කරගන්න. ඒ වගේම invoice label එක change කරන්න, invoice එකට note එකක් දෙන්න, ඒ වගේම post sale message එකක් invoice එකේ print කරවන්න. ඒ වගේම මෙතන invoice scanner logo සහ invoice logo එකේදී වෙන්නේ මම අර කලින් වීඩියෝ එකේදී කිව්වේ ඔයාලට මේකේ අපේ web based system එකේදී 80mm සහ normal sizes වලින් print කරගන්න පුළුවන් කියලා. අන්න එතනදී මේ invoice scanner logo එක change කරන එකකින් වෙන්නේ thermal print එකේ වාගේ logo එක print වෙන එක. ඒ වගේම invoice logo එක change කරන එකෙන් වෙන්නේ normal sizes A4 sizes A5 sizes. මෙන්න මෙතනදී ඔයාගේ logo එක change කරගන්න පුළුවන් එක. මෙන්න මේ drag and drop image එක උඩ click කරන්න. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය logo එක මෙතනින් select කරගන්න. invoice scanner logo එකත් ඔයාලට add කරගන්න අවශ්‍ය නම් drag and drop image එක උඩ click කරලා ඔයාලට අවශ්‍ය image එක select කරලා මෙන්න මෙතන update උඩ click කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් general settings මෙන්න මේ විදිහට update වෙනවා.